ආයාලෝනේ ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අලුත් vlog එකක් කරන්න හේතුව කාලයකට පස්සේ අද travel vlog එකක් කරන්න යන්නේ. ඉතින් අද අපි trip එකක් යන්න හදන්නේ. 2 days trip එකක්. මුලින්ම අපි beach side එකට යන්න හදන්නේ. ඒ කියන්නේ මඩකලපුවේ පාසිකුඩා පැත්තට. ඉතින් පොළොන්නරුවෙන් තමයි අපි යන්න පටන් ගන්නේ. කිලෝමීටර් 70ක් විතර දිනන පාසිකුඩා වලට. ඊට පස්සේ පාසිකුඩා ගිහිල්ලා අපි කල්ලඩි කියලා බීච් එකක් තියෙනවා. කල්ලඩි වලට ගිහින් හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ දවස්වල ඔයාලා හැමෝම දන්නවා වාන්දාන පිපුරත්තෑව. ඉතින් පිපුරත්තෑව පැත්තට ගිහිල්ලා නාලා එන්න තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් බලමු ට්‍රිප් එක කොහොම වෙයිද කියලා. රැඳිලා ඉන්න මාත් එක්ක. අපි යන්න හදන්නේ. දැන් තමයි යන්න එළියට බැස්සේ 6 දෙනෙක් ඉන්නවා යන්න ගමනට. අද අලුත් දෙන්නෙකුත් ඉන්නවා. අපි බලමු යන ගමන් කවුද ඉන්නේ කියලා. දැනට අපි බයික් වල තමයි යන්න හදන්නේ. බයික් 3ක් තියෙනවා. මගේ එකයි තව දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම අපි ගමන යන්න පටන් ගන්නවා. සන්ග්ලාස් එක දාගෙන ඉන්න කට්ටිය. සසිත් ඉන්නවා අපේ. සවින්දු අයියා ඉන්නවා. තව අලුත් යාළුවෙක් ඉන්නවා. පුන්සර ඉන්නවා. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අපි දැන් කදුරුවෙල ටවුන් එක පහු කරලා ඉස්සරහට යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ ගල්ලෑල්ල හරියේ. ඉතින් මේ හරියේ ලස්සන කැලෑ ඒරියා එකක් හම්බ වෙනවා. මේ හරිය තමයි ලංකාවට ආපු ලොකු ගම් වතුරට යට උනේ මේ හරිය. ඉතින් ඉස්සරහෙන් මහවැලි ගඟත් යනවා. තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනි. අපි දැන් මේ යන්නේ මනම්පිටියේ පාලමට උඩින්. ඒ කියන්නේ ලංකාවේ දෙවෙනියට දිගම පාලම. එහෙම නැත්නම් ගඟක් කරහා ඉදි කරලා තියෙන ලංකාවේ දිගම පාලම. මහවැලි ගඟ උඩින් තමයි ඉදි කරලා තියෙන්නේ. බලන්නකෝ මහවැලි ගඟ කොච්චර පළල්ද කියලා මේ හරියේ. ඉතින් මේ වම් පැත්තෙන් පේන්න තියෙන්නේ මනම්පිටියේ කෝච්චි පාලම. කලින් නම් කෝච්චියයි බස් එකයි දෙකම ගිහිල්ලා තියෙන්නේ. එකම පාලමින් තමයි මෙතන. දැන් අපි ඉන්නේ වැලිකන්ද හරියේ. වැලිකන්ද හරහා තමයි පෝසිකුඩා වලට යන පාර වැටිලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ දෙපැත්තෙම තියෙන කුඹුරු ආයවල් වල ලස්සන. ඉතින් බැලූ අත පේන්නේ කුඹුරු තමයි. පේන මානෙකම තැනි කුඹුරු ආයවල්. දැන් වපුරලා ටිකක් කල් නිසා කොළ පාටට ලස්සනට පේනවා. ඉතින් අපි දැන් ටිකක් දුර ආවා පාසිකුඩා වලට යන ගමන්. දැන් කිලෝමීටර් 50ක් විතර ඇවිල්ලා නැවැත්තුව තැනක තව 20ක් විතර යන්න තියෙනවා. ඉතින් මෙතන මේ පූනානි කියන පැත්ත. ඉතින් මේ හරිය තාම මේ බිම්බෝම්බ තියෙන බවට ලකුණු කරලා තියෙනවා. දැන් අයින් කළාද දන්නේ නැහැ. මයින්ස් කියලා ගහලා තියෙනවා. ඩේන්ජර්. පෙන්නන්න ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් ඉන්නේ ඔඩ්ඩමාවයි හරියේ. ඉතින් අපි දැන් පාසිකුඩා වලට ගොඩක් කිට්ටු කරලා ඉන්නේ. මේ හරිය අපිට ගොඩක් එළු පට්ටි හරක් පට්ටි තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ අපිට හම්බෙන්නේ ඔඩ්ඩමාවයි බ්‍රිජ් එක. ඒකත් ලස්සන බ්‍රිජ් එකක්. දැන් පාසිකුඩා වලට ළඟ හින්දා අපි පාසිකුඩා වලට ගිහිල්ලම් බලමු එහෙනම්. අපි දැන් පාසිකුඩා බීච් එක පැත්තට ඇවිදගෙන යනවා. බලමු ගිහිල්ලා. කට්ටිය නානවා. මේකේ කලින් දවස් කිහිපයකට කලින් නාන්න දීලා තිබ්බේ නැහැ. මොකද මේ වතුර වැඩි හින්දා දැන් නම් ලොකු ප්‍රශ්නයක් නැහැ.
ඉතින් ලංකාවේ තියෙන ලස්සනම බීච් එකක් තමයි පාසිකුඩා. මේ තියෙන පාසිකුඩා බීච් එක. අද ගොඩාක්ම කට්ටිය නැහැ. ලොකුවටම කට්ටිය නැහැ බීච් එකේ සාමාන්‍යයෙන් ඉන්නවා. අද පොඩ්ඩක් ඈත අහස නම් හොඳයි. මේ හරිය තාම පොඩි අඳුරු ගතියක් තියෙනවා. අපි පොළොන්නරුවෙන් එද්දි නම් හොඳට අවුව පායලා තිබ්බේ. මෙහෙට එනකම්ම වැස්සක් තිබ්බේ නැහැ. මෙහෙට උදේ පොඩි වැස්සක් වැහලා තියෙනවා. දැන් නම් අඩු වෙලා තියෙන්නේ. බලමු අපි. බානක වෙරළේ තියෙන ගල් මල් ටික. පාසිකුඩා වෙරළේ ගොඩක් ගල් මල් තියෙනවා. එල්ලට ගහගෙන ආපු ගල් මල් ගොඩක් තියෙනවා. අපි නාමු ගිහිල්ලා පාසිකුඩා වල බීච් එක තමයි මේ තියෙන්නේ. බලා ගන්න පුළුවන් පාසිකුඩා බීච් එකේ දැන් ඉන්නේ මම. අපි නාන්න තමයි ආවේ. ඉතින් ගොඩක් වෙලා නාන්න වෙලාවක් නැහැ. දැන් වෙලාව 4යි. ටිකක් වෙලා ඉඳලා යන්න ඕන. මුහුද පැත්තෙන් නම් අහස දැන් හොඳට පැහැදිලි වෙලා තියෙන්නේ. උදේ වැස්සට. අපි එහෙනම් නාලා එන්නම්. මේ ඉන්නේ අපේ කට්ටිය. ඉතින් අද නාන්න ඕනේ බීච් එකේ චුට්ටක්. දැන් නම් ඉතින් මේ පාසිකුඩා වලට ආපු විදිහ නෙමෙයි තියෙන්නේ. දැන් නම් පෑදුනා අහස හොඳටම. දැන් හවස 5යි වෙලාව. ලස්සන රැල්ලකුත් එනවා. බලන්න පුළුවන් නේ. දැන් ඉරත් ටික ටික හැංගෙන ගමන් යන්නේ. මේ අතරේ අපේ කට්ටිය මොකද කරන්න කියලා පුංචි ළමයි වගේ වැලි මාලිගා හදන ගමන් ඉන්නේ මේ. සසිත් තමයි මේ වැලි මාලිගාව හදන්නේ. සසිත් කොහොමත් වැලි මාලිගාව හදන කෙනෙක් තමයි. ඒ ASCII අර අවුරුදු 40ක විතර පුද්ගලයෙකුත් මේ වැලි මාලිගාව හදන අපේ පුංචි ළමයි වගේ. ඒ තරම් පුංචි මානසිකත්වයක් තියෙන්නේ. දැන් ඉතින් පාසිකුඩා වලට ඉර බැහැගෙන යන වෙලාව. රැල්ලක් දැන් පොඩ්ඩක් සැරවිගෙන එන්නේ. විසිල්ලයක් ගැහුව කට්ටිය රෙන්න කියලා. දැන් අඳුර වැටිලා හින්දා දැන් අපි යන්න ඕන. අපි ඉන්න තැනට යමු දැන්. ඉන්න තැනට ගිහිල්ලා අපි කොහෙන් හරි කන්නත් ඕනේ අද රැයට. ඉතින් පාසිකුඩා බීච් එකෙන් ඇවිල්ලා රැයට කෑම එහෙම කාලා දැන් අපි ඉන්න ගත්ත දැන්ට ආවා. ඉතින් දැන් වෙලාව රෑ 9ට විතර ඇති. අපි කාඩ් අතක් ගහන්න ගත්තා දැන්. ඉතින් අපි හෙටත් ලොකු වටයක් යන්න ඉන්නවා. කල්ලඩි බීච් එකට ගිහිල්ලා ඊට පස්සේ මහාවෙන් ඉබුරත් ඇවින් පොළොන්නරුවට යන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් වීඩියෝ එකේ ඊළඟ පාර්ට් එකත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.